අද අපි කතා කරන්න යන්න ගෘහපාලනයේදී හරිම වැදගත් දෙයක් ගැන. මේක ආරක්ෂාවක වගේම ආයතනයේ නමකත් ඍජුවම බලපානවා. බලමු මොකන්ද මේ කියලා. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කාරණයට බහිමු. මේ ප්‍රශ්නය හරිම වැදගත්. කාමරයක පාවිච්චි කරපු වීදුරු, හැඳි ගෑරුපු වගේ දේවල් එකතු කරලා පිරිසිදු කරන නිවැරදිම ක්‍රමය මොකක්ද? ඇත්තදම මේක හැම ගෘහපාලන වෘත්තියෙක්ම හරියටම දැනගෙන ඉන්න ඕන දෙයක්. හැබැයි හරි දෙයට යන්න කලින් අපි මුලින්ම කතා කරමු කවදාවත්ම නොකළ යුතු දේ ගැන. මේක තමයි ලොකුම වැරද්ද. හරි. වොෂ් බේසම. සමහරුන්ට මේක ලේසි ක්‍රමයක්, කිටි මගක් වගේ පේන්න පුදුම. ඒත් ඇයි ඒක භයානක? ඒ වගේම වෘත්තීය මට්ටමින් කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක් වෙන්නේ. අපි බලමු ඒකට හේතුව මොනවද කියලා. මෙහෙම හිතමු. ආගන්තුකේ කාමරයක වොෂ් බේසම මොකටද පාවිච්චි කරන්නේ? දත් මදින්න, රැවුල බාන්න, මුහුණ හොදන්න, සමහරු කෙල ගසන්නත් පාවිච්චි කරනවා. ඉතින් ඒ කියන්නේ මොකක්ද? ඒක නාන කාමරේ තියෙන විෂ බීජ වැඩිම තැන් වලින් එකක් කියන එකයි. ඒ නිසා මේක හොඳටම මතක තියාගන්න ඕනේ. කන බොන දේවල් දාන උපකරණ පිරිසිදු කරන්න වොෂ් බේසම පාවිච්චි කරන එක නිකම්ම නරක දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම තහනම්. ඒකට හේතුව ඒකෙන් එන බරපතල ප්‍රතිවිපාක. හරි. එහෙනම් මේ වැරද්දෙන් එන ප්‍රධාන අවදානම් මොනවද? අපි මේ අනතුරු දෙක ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මේකෙන් එන ප්‍රධාන අවදානන් වර්ග දෙකක් තියෙනවා. එකක් අපේ ඇහැට පේන, අතට අහුවෙන අවදානමක්. අනිත් එක ඇහැට නොපෙනෙන්න හැබැයි ඊටත් වඩා භයානක වෙන්න පුළුවන් අවදානමක්. මෙන්න ඒ අවදානම් දෙක. භෞතික අවදානම කියන්නේ වීදුරු, පෝසිලේන් වගේ දේවල් අතින් අරන් යනකොට බිඳිලා කාර්ය මණ්ඩලයේ කෙනෙක්ට තුවාල වෙන්න තියෙන ඉඩකඩ. අනිත් පැත්තේ නොපෙනෙන අවදානම තමයි වොෂ් බේසමේ විෂ බීජ ඒ උපකරණ වලට මාරු වෙලා ආගන්තුකයාට ලෙඩ රෝග හැදින්න තියෙන හැකියාව. එකක් කාර්ය මණ්ඩලයට, අනික ආගන්තුකයාට. දෙකම බරපතලයි. ඔය නොපෙනෙන අවදානමට කියන වෘත්තීය නම තමයි හරස් දූෂණය. එහෙම නැත්නම් ක්‍රොස් කන්ටැමිනේෂන් කියන එක. සරලවම කිව්වොත් එක තැනක, ඒ කියන්නේ වොෂ් බේසම වගේ තැනක තියෙන අහිතකර විෂ බීජ තවත් තැනකට, ඒ කියන්නේ අපි බොන වීදුරුවකට මාරු වෙන එක. මේකෙන් වෛරස්, අසාත්මිකතා වගේ ගොඩක් දේවල් ඇති වෙන්න පුළුවන්. හරි. ප්‍රශ්නේ මොකක්ද කියලා දැන් පැහැදිලියි. එහෙනම් බලමු මේ වැඩේට තියෙන නිවැරදි වෘත්තීය ක්‍රමය මොකක්ද කියලා. මොකද හැමදේටම හරි මෙවලමක් තියෙනවා. විසඳුම හරිම සරලයි. ඒ තමයි මේ එකතු කිරීමේ බාස්කට් එක. අපි අර කලින් කතා කරපු අවදානම් දෙකම එකපාර නැති කරලා දාන්න පුළුවන් හොඳම ක්‍රමය මේකයි. මේක සාමාන්‍යයෙන් කුඩා බාස්කට් එකක්. සමහර වෙලාවට සුදු පෙට්ටියක් වගේ පැන්ට්‍රි ඒරියා එකේ දකින්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේක හැම වෙලෙම ගෘහපාලන ට්‍රොලියේ තියෙන්නම ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. හරි. ක්‍රියාවලිය හරිම සරලයි. පියවර 3යි තියෙන්නේ. පළවෙනියට පාවිච්චි කරපු හැම විදුරුවක්ම, හැන්දක්ම, කෝක්කයක්ම කෙලින්ම මේ බාස්කට් එකට දානවා. දෙවෙනියට බාස්කට් එකට වතුරයි, පිඟන් සෝදන දියරයි දාලා විනාඩි 10ක් විතර පොඟවන්න තියෙනවා. තුන්වෙනියට හොඳට පෙඟුනට පස්සේ ඒ භාණ්ඩ ටික හරියට පිරිසිදු කරන්න ඩිෂ් වොෂින් මැෂින් එකට දානවා. මේ විනාඩි 10 පොඟවන එකෙන් වෙන්නේ ඉඳුල් වගේ දේවල් හොඳට බුරුල් වෙලා මැෂින් එකේදී සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙන්න එක. දැන් බලන්න මේක නිකම්ම වීදුරු ටිකක් හොදන එකක් නෙවෙයි. මේ පුංචි ක්‍රියාව පිටිපස්සේ ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ආයතනයේ කීර්ති නාමය. ටිකකට ආගන්තුකයෙක්ගේ පැත්තෙන් හිතලා බලන්න. Taman පාවිච්චි කරන වීදුරුවක්, කෝප්පයක්, වොෂ් බේසමක හොදනව දැක්කොත් මොන වගේ හැඟීමක් ඇති වෙයිද? අනිවාර්යෙන්ම පිළිකුලක් ඇති වෙනවා. ඒ එකම එක සිදුවීම ඇති මුළු හෝටලේ ගැනම තිබ්බ හොඳ නම ලැති වෙන්න. ඒකයි කියන්නේ වෘත්තීය භාවය කියන එක පේන්නේ අපි කරන පුංචිම පුංචි දෙයකින් වුණත්. ගෘහපාලනය කියන්නේ නිකම්ම පිරිසිදු කරන එක නෙමෙයි. ඒක ආගන්තුකයාට ලැබෙන අත්දැකීම, ඒ වගේම හෝටලේ ප්‍රතිරූපීය ගොඩනගන හරිම වගකීම් සහගත කාර්යයක්. ඉතින් අපි මේකෙන් ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ සැබෑ වෘත්තීය භාවය කියන්නේ ලොකු දේවල් කරන එක නෙමෙයි. ඒක හැදෙන්නේ දිනපතා කරන හැම පොඩි වැඩක්ම හැමදාම එකම විදිහට හරියටම කරන එකෙන්. ඒක තමයි ඇත්තම ප්‍රමිතිය.